දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙලා තියෙන්නේ ටෙස්ට් සෝනල් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවාට රුපියලක්වත් ආයෝජනය කරන්න නැතුව 100% ෆ්‍රී මුදල් උපයන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක්. ඉතින් මේක 2028 යන තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක් කරන ඒ වගේම අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා share කරලා මට කරන උදව්වක් විදියට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ දේ කරලා දෙන්න. ඉතින් හරි. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන කතා කරොත් මේක ටිකක් පරණ වෙබ්සයිට් එකක්. හැබැයි 2025 අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ හින්දා අලුත් කැටගරිස් වගේක් ඇවිල්ලා තියෙනවා. අපි මේ කැටගරි ටික පාවිච්චි කරලා තමයි මේ වෙබ්සයිට් එකේ මුදල් උපයන්න පටන් ගන්න යන්නේ. ඉතින් මම මේ කියලා දෙන විදිහට හරියටම මේ ස්ටෙප් ටික ෆලෝ කරලා වකරොත් ඔයාට මාසෙකට ලක්ෂයකට වඩා ආදායමකට යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් 100%ක්ම ෂුවර්. හරි. අපි වීඩියෝ එකට යමු. මේකට අවශ්‍ය කරනවා ඔයාගේ මොබයිල් ඩිවයිස් එකක් හරි කම්පියුටර් එකක් හරි දෙකම මොකක් හරි කමක් නැහැ. ඔයාම මේකට යන්න ඕනේ. ඉස්සෙල්ලාම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ඔයගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරන්න ඕනේ. හරි. මම මේ විදිහට Chrome එක පාවිච්චි කරනවා මේකට. මම පාවිච්චි කරන කම්පියුටර් එකකින්ද කැමති බ්‍රවුසර් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම Chrome එක පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ ඔයා සර්ච් කරන්න ඕනේ Fiverr කියලා. හරි. දැන්ට කට්ටිය දන්නවා ඇති, ගොඩක් කට්ටිය දන්නවා ඇති Fiverr ගැන. ඒ වගේම Fiverr ගැන අහලත් ඇති. Fiverr කරන කට්ටියත් ඇති. ඉතින් මේකේ අලුතෙන් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා, කැටගරි එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කැටගරි එකට අදාළව තමයි අපි අද කරන්න යන්නේ. හරි. මේ විදිහට දැන් ඔයගොල්ලෝ මේකේ account එකකින් create මේ account එක register වෙන්න ඕනේ. ඔයාගේ email password දීලා නැත්නම් Google එකෙන් continue කරන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ account එක create කරන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම යට comment section එකේ comment එකක් දාන්න. මම Fiverr account එක create කරන විදිය ඉඳලා ගිග්ගයක් දාන තැනට එනකම් මම ඔයගොල්ලන්ව guide කරන වීඩියෝක් දාන්නම්. මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් යට comment section එකේ දාන්න. මම පුළුවන් විදිහට ඔයගොල්ලන්ට comment කරලා reply එකක් දාන්නම් ඔයාලගේ ප්‍රශ්න වලට. හරි. ඉතින් account එක හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ එන්න ඕනේ මෙතනින් graphic design කියන category එකට. ඉතින් මේ category එක click කරන්න. ක්ලික් කරාට පස්සේ ෆෝන් එකෙන් කරන කට්ටියත් මේ විදිහටම ෆලෝ ගන්න. කිසි වෙනසක් නැහැ. මේ විදිහටම තමයි. පොඩ්ඩක් අර පේන ඉන්ටර්ෆේස් එක විතර වෙනස්. දැන් graphic design කියලා තියෙනවා. graphic design කියන එක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් යටට එන්න. යටට ආවට පස්සේ තියෙනවා මෙතන visual designs යටතේ තියෙනවා AI image editing කියලා. ඉතින් මේ ඔප්ෂන් එක අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි අපි කරන්න යන්නේ. මේ අයවටස් තියෙනවා එක එක තියෙනවා. මම පස්සේ කියලා දෙන්නම්. ඒ වලින් කොහොමද කරන්න කියලා. ඉතින් මේන්ලි අපි දැන් කරන්න යන්නේ image editing. ඉතින් මේක උඩ ක්ලික් එකක් දෙන්න. හරි. ඔයා ඒක කිව්වට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකට ආව ගින්නනවා. ඉතින් AI image editing කියලා මෙතන තියෙන්නේ එක එක users මේ එක කට්ටිය දාපු gigs තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ gig එකක් ලස්සන gig එකක් හදාගන්නවත් දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. මම ඔයාලට කියලා දෙන්නම් වීඩියෝ එකක් දාන්නම් කොහොමද හරියට මේ වගේ ලස්සන gig එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකේ උදාහරණයක් විදියට අපි ගමු මේ ෆොටෝ එක ගමු. මේ gig එක ගමු. හරි. ඉතින් මේ හමාස් කියන එක්කෙනා මෙන්න මෙයාගේ gig එක තමයි වෙබුවේ. හරි. මෙයා මෙතන ලේසියෙන්ම කරලා ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද ගේම් සිද්ධ වෙන්නේ කියලා. මේකේ තියෙනවා plans තුනක්. මෙයා basic plan එක $15යි, standard plan එක $25යි, premium plan එක $30යි. ඉතින් මෙයා basic plan එකේ මෙයා එක image එකක් තමයි මෙයා තියෙන මෙයා කරන size ටික image editing enhance කරනවා, corrective image, AI image. හරි. මෙයාගේ එක image එකට මෙයා $15ක් ගන්න. standard එකේ up to 3 images. ඒ කියන්නේ images තුනකට තුනක් උඩන් එයා $25ක් ගන්න standard plan එකේ. premium එකේ up to 4 images. කියන්නේ හතරකට වැඩියෙන් ගන්නවා නම් ගන්න ඕන නම් premium plan එක තමයි ගන්න $30ක්. ඉතින් ඔයා යන්නේ මේක විකුණන්න හින්දා මේ client ලාට තමයි දාලා තියෙන්නේ මේක. හරි. දැන් මම ඔයාලට ලේසියෙන්ම කියලා දෙන්නම් කොහොමද දැන් මේකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ ෆොටෝ එක enhance කරලා. මේ තියෙන්නේ client ඔයාලට දෙන ෆොටෝ එක. මෙන්න මේ විදිහට තමයි හම්බෙන්නේ ඔයාලට. හරිද? දැන් ඔයාලට පේනවා මේකේ අර colors මුකුත් එහෙම ලොකුවට නැහැ. blur වෙලා දිනා යට. එතකොට මෙන්න මේ වගේ පාට මුකුත් නැහැ නිකන් dark hash color එකකින් වගේ තමයි මේක පොඩ්ඩක් තියෙන්නේ. ඒ කියන්නේ වැඩි details පේන්නේ නැහැ. එන්නේ වගේ තියෙන්නේ. හරි. ඉතින් ඔයා මේක කරලා දෙන්න යන්නේ ෆොටෝ එක enhance කරලා පොඩ්ඩක් color correct කරලා user friendly විදිහට පොඩ්ඩක් ෆොටෝ එක enhance කරන්න තමයි ඔයා මේක කරලා දෙන්න මේ service එක කරන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ client ගෙන් හම්බෙච්ච ෆොටෝ එකයි. එයා අන්තිමට client ට deliver කරලා දෙන ෆොටෝ එක. මේ ෆොටෝ එකයි. ඉතින් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් free website එකක් තියෙනවා ඒකෙන්. ඉතින් මම ඒක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මෙයාගේ අතේ දැන් orders 7ක් තියෙනවා. ඒ වගේම reviews තියෙන 126ක්.
මෙයා නම් ටිකක් පරණ එක්කෙනෙක්. මෙයා 2021 තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ පාකිස්තාන්. මේ ගොඩක් කට්ටිය ඉන්නවා ඉන්දියා පාකිස්තාන් හැම රටින්ම වගේ තියෙනවා මේක 100%ක්ම ගෙවීම් කරන සයිට් එකක්. අනිවාර්යෙන්ම මේ ඕන කෙනෙක් ඒක දන්නවා. ඉතින් මම අනිත් ගිෆ්ට්ස් ඔයාලට පෙන්නන්නම් අනිත් පික්ස් ටිකත්. දැන් මෙයා ගන්න ඩොලර්ස් 15යිනේ. දැන් මෙයා ගන්නවා ඩොලර්ස් 40ක්. මේ ඒ කියන්නේ ගොඩක් කරන දේ අනුසාරයෙන් සර්විස් එක ගන්නවාට ගාන වැඩි කරගන්න පුළුවන්. ටිකක් ඕඩර්ස් ආවට පස්සේ ඔයා මේකේ ගාන වැඩි කරගන්න මිනිමම් පුළුවන් ඩොලර්ස් 5යි. මැක්සිමම් නම් පුළුවන් ගොඩක් කීයක්ද දන්නේ නැහැ මම හරියටම දන්නේ නැහැ. මිනිමම් නම් ඩොලර්ස් 5ක් වෙනකම් පුළුවන් මේ තියෙන්නේ. මෙයා අලුත් එක්කෙනෙක් මම හිතන්නේ. මේ වගේ තියෙනවා මේ ගිග්ස් සේල්ස් තියෙනවා මේ හැම එකටම. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වගේ ඉමේජ් එකක් මෙන්න මේ විදිහට හදාගන්නේ කියලා. හරි ඕගොල්ලෝ දැන් මෙතනින් සර්ච් කරගන්න ai.niro.com කියලා. ඕගොල්ලෝ මේ හරියටම මේක සර්ච් කරගන්න ඕනේ. ඉතින් ෆේක් සයිට්ස් තියෙන්න පුළුවන්. මේ සයිට් එක තමයි හරි එක. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේකේ link එක. ඔයගොල්ලෝ link එක ඔබන්න link එකෙන් ගිහුවම මේකෙන් ඔයාලට ඩිරෙක්ටරි මේකට. හරි. ඊට පස්සේ ඔයා මේකට මේල් එකකින් රෙජිස්ටර් වෙන්න ඕනේ. කැමති නම් රෙජිස්ටර් වෙන්න පුළුවන්. නැත්නම් මේ ගෙස්ට් එකක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එක ඕනනම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔන්ලයින් try කරන්න පුළුවන්. මම නම් මේක ඔන්ලයින් තමයි ඇප්ලිකේෂන් එක දාගත්තේ නැහැ. ඇප්ලිකේෂන් එක දාගත්තොත් ඔයාලට ඉතින් වාසි හැමතිස්සෙම වෙබ් බ්‍රවුසර් එකට ලොග් වෙවි කරන්න ඕනේ නැහැ. ඉතින් මේක ගැන කතා කරොත් එහෙනම් මේ වෙබ්සයිට් එක ගොඩක්ම හොඳයි ෆ්‍රී. ටෝටල් ෆ්‍රී නෙමෙයි මේක ෆ්‍රී. මේකේ versions තියෙනවා paid ගන්න පුළුවන්. ඔයා මේකෙන් ඉස්සෙල්ලා මේකේ ෆ්‍රී ඔයා වැට් ටික ඒ කියන්නේ දැන් 5 එකේ මේකේ වැට් ටික කරගන්න නම් මේ ෆ්‍රී version එක හොඳටම ඇති. ඉතින් ඔයා මේක දැන් හොඳ සේලර් කෙනෙක් වුණාට පස්සේ ටිකක් ඩොලර්ස් 1000ක් ඒ වගේ හෙව්වට පස්සේ මේක බයි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ අපරාධයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මේ ටූල් එක. ඉතින් මම මේක try online කෙනෙක් ඔබනවා. මම මේකට sign in වුණේ නැහැ. ඔයාලට මේක guest එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන ලේසි විදිය. මේ තියෙන්නේ මේ ෆොටෝ එක මෙන්න මේ තියෙන enhance වල. මෙන්න මේ වගේ blur ෆොටෝ එකක් හම්බෙන්නේ. මේ තියෙන්නේ enhance වුණාට පස්සේ හරි. දැන් ඔයාලට මම මේක උදාහරණයක් එක්කම පෙන්නන්නම්. මම දැන් මෙතනින් අප්ලෝඩ් කරනවා මේ දින වෙබ්සයිට් එක. ඉතින් ඔයා sign in වුණා නම් මෙතනට එයි. sign in නැත්නම් guest එකක් විතර පාවිච්චි කරනවා නම් මෙන්න මෙතනට එනවා. ඉතින් මෙතන තියෙනවා upload image කියලා. ඉතින් මේක ඉබුවට පස්සේ ඔයගොල්ලන් open වෙන්නේ ඔයගොල්ලෝ gallery එකෙන්. හරි. gallery එකෙන් දැන් මම select කරගන්නවා මෙන්න මේ ෆොටෝ එක. මෙන්න මේ තියෙන මෙන්න මේ ෆොටෝ එක. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම select කරගත්ත ෆොටෝ එක. ඉතින් ඒක මේ විදිහට blur වෙලා pixel මෙහාට යන ගලා මේක zoom කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති කිසිම quality එකක් නැහැ. හරි. ඔන්න ඔය වගේ ෆොටෝස් තමයි ඔයාලට අර විදිහට හදන්න තියෙන්නේ. හරි. ඉතින් මම ගොඩේ one click එකෙන් මේක හදන්න පුළුවන්. කිසිම ඔයාලට මහන්සි විල්ලක් අවශ්‍යතාවයක් නැහැ. කිසිම ස්කිල් එකක් ඕනෙත් නැහැ. හරි. ෆොටෝ එක select කරාට පස්සේ ඔයාලට මේ ඕනේ විදිහට zoom කරගන්න පුළුවන්. මට ඕනේ විදිහට මම මේක හදා ගන්නවා. හරි. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් use කරන දේවල් ටිකක් තියෙනවා. මේගොල්ලෝ point වර්ගයක් දෙනවා. ඒ point ටික ඇති ඔයාලට වැටික් කරගන්න. දැන් මෙතනින් මෙතන upscale model. දැන් මෙතන photos anime එකක් විතර හදා ගන්න පුළුවන් standard එක එක ඒවා දිනක business. දැන් මම මේකේ photo කියන එක select කරගන්නවා. මේ select කරනවා ඔයගොල්ලෝ හරියටම select කරගන්න ඕනේ. photo කියන එක select කරනවා. ඊට පස්සේ මේ face enhance කියන එක අනිවාර්යයෙන් මේ ටික දාගන්න. face enhance කියන එකට අනිවාර්යෙන් ටික දාගන්න. ඊට පස්සේ upscale rate එක. ඉතින් මේක 2x දාගන්න දැන්ට 4x ඕනේ නැහැ 2x දාගන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ start කියන බටන් එක ඔබන්න. ඒතර රවුන්ඩ් බාන මම ඔයාලට magic එක පෙන්නන්න යන්නේ. හරි. මේක මේ විදිහට load වෙනවා. අපි බලන් ඉමු. මොකද්ද අන්තිමට හම්බෙන්නේ කියලා අපිට. හරි. මෙයා මේ විදිහට generate කරනවා. හරි. මේ විදිහට මම zoom out කරගන්නවා. මේ තියෙන්නේ අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක. මේ තියෙන්නේ අපිට AI එකෙන් හදලා enhance කරලා දුන්න ෆොටෝ එක. ඔයගොල්ලන්ට පේනවද වෙනස මේ දෙකේ? මේ තියෙන්නේ අපි අප්ලෝඩ් කරපු එක. මේ තියෙන්නේ AI එකෙන් අපිට හදලා දුන්න එක. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ ලේසියිනේ 100%ක්ම free. කිසිම ආයෝජනයක් කරන්න නැහැ. කිසිම ස්කිල් එකක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉන්න මම මේක පෙන්නන්නම්. මේකේ තිබ්බයි වගේ අමෙතින්. ඔයාලට පේනවද මෙන්න මේ ෆොටෝ එක මේ වගේම තමයි. මේ වගේ බ්ලර් ෆොටෝ එකක්. මම ඒක enhance කරලා තියෙනවා.
ඉතින් upscale full extended දැක්කද ඔයාට ඕන නම් මේකේ අර size එක adjust කරගන්නත් පුළුවන් manual adjust කරගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයාට පේනවා ඇති කිසිම මහන්සියක් වෙන්නේ නැතුව ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම 5 එක රෙජිස්ටර් වෙලා මේක කරන්න මොකද අදම account එකක් හදලා පටන් ගන්න ඔයා මහන්සි වුණොත් ටිකක් ඔයාට ගොඩක් ලොකු ආදායමක් මේකෙන් ඔයගොල්ලන්ට උපයා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම වෝටර් මාක් එකක්වත් නැහැ මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා හරි ඕපන් කරලා පෙන්නන්නම් මේ දින්නේ අපි AI එකට කියලා ජෙනරේට් කරගත්ත අපි එන්හාන්ස් කරගත්ත ෆොටෝ එක ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම කරන්න මොකද මේ ඕල් ඉවරලා ඉන්න නංගියම වලට කියන්නේ අනිවාර්යයෙන්ම මේක පුළුවන් නම් කරන්න ඉතින් නිකන් ඉන්න එකේ ඕගොල්ලෝ නිකන් කාලේ ගන්න නැතුව මේ වැඩේ කරා නම් ඕගොල්ලන්ට කීයක් හරි හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ජොබ් අතහැරලා කරන්න එපා මේක මම ඒකයි කියන්නේ ඕගොල්ලෝ ජොබ් එකක් කරන ගමන් ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක කරන්න ඉතින් ඕගොල්ලන්ට කීයක් හරි හම්බ කරගන්න පුළුවන් නේ හරි ටිකක් මහන්සිලා කරොත් ඕගොල්ලන්ට ලොකු ආදායමකට යන්න පුළුවන් තව මේකේ ඔප්ෂන්ස් වගේක් තියෙනවා දැන් ඕගොල්ලන්ට ඒකට කැමති නැහැ කියමුකෝ හරි ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතන තියෙනවා programming and tech කියලා tech කියලා ගියාම මෙතන තියෙනවා AI website and software කියලා AI mobile apps තියෙනවා AI integrations agents bots ලා දාන්න පුළුවන් ඉතින් මම මේ දැන් තෝර ගන්නවා AI website and software කියන එක ඉතින් ඕගොල්ලෝ දන්න AI tool එක පාවිච්චි කරලා අපිට මේ websites හදා ගන්න පුළුවන් ChatGPT මම යූස් කරනවානේ ඉතින් ChatGPT වල limitations වගේක් තියෙනවා ඕගොල්ලන්ට ChatGPT totally free පාවිච්චි කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මං ගාව තියෙනවා වීඩියෝ එකක් මම ඒක දාන්නම් ඒකේ ChatGPT AI මොඩල් ගොඩක්ම free පාවිච්චි ගන්න පුළුවන් මම මේ වීඩියෝ එක ඉක්මනට දාන්නම් ඉතින් මෙයා වෙබ්සයිට් සාදන මෙයා ChatGPT පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හදන ඉතින් මෙයා $995ක් ගන්න වෙබ්සයිට් එකක් හදන්න දැන් කැල්කියුලේට් කරලා බලුවොත් එහෙම අපි ඩොලර් එකක් යන රේට් එකත් එක්ක ඒක 295යි 295ක් කියලා ගමුකෝ 295 ගානේ 995ක් ඉතින් මෙයා 2,93,000ක් ගන්නවා අපි ආසන්න වශයෙන් 2,90,000ක් කියලා ගමුකෝ ඉතින් ලක්ෂ 2ක් ගත්තොත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ නේ ඔයාට මේ එක වෙබ්සයිට් එකක් හදලා ලක්ෂ 2ක් හොයන්න පුළුවන් වෙන 290 ගාණක් ඉතින් මම ඒකයි කියන්නේ ඔයගොල්ලෝ පුළුවන් තරම් මේක දැන් ගොඩක් කට්ටිය ගන්න මේකට රෙජිස්ටර් වෙලා ඉවරලා මේකේ ඕඩර් සායන තුනම අපෝ කරන්න බෑ කියලා සතියෙන් අයින් වෙනවා නේ පොඩ්ඩක් අල්ලන් ඉඳලා ඔල්රෙඩි මේක කැප් වෙලා කරොත් එහෙම ඕගලන්ට ඕන තරම් මේක ඕගලන්ට හම්බ කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉතින් මේ තියෙන්නේ ඒකේ ගොඩක්ම තියෙනවා මේ පොඩි ගණන් 995 2000යි ඩොලර්ස් 2000යි එහෙමම තියෙනවා මේ ගොඩක් කිව්වා ඉතින් ChatGPT පාවිච්චි කරලා ඕගොල්ලන්ට ලේසියෙන් මේක හදා ගන්න පුළුවන් ChatGPT කියන්නේ AI මොඩල් එකක්. ඉතින් ඕගොල්ලෝ ඒක ChatGPT එක සිංහල සපෝට් කරනවා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ඉංග්‍රීසි වලින් උනත් කිසිම දෙයක් මොකක් කර දෙයක් තියෙනවා නම් කිව්වට පස්සේ ආයෙක කරලා දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි බෑ කියලා ඉංග්‍රීසි නොලෙජ් එක අවශ්‍යතාවයක්ම වෙන්නෙම නැහැ. ඉතින් ඒ ටික තමයි ඉතින් අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ. අරගෙන ලේසි AI image editing එක. ඉතින් ඒක මම කියලා දුන්නා මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා එක් කරන්න පුළුවන්. මම link ඔක්කොම දාලා තියෙනවා description එකේ. අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම කියනවා දැන් ආයේ 5 account එකක් හදන්න දන්නේ නැත්නම් comment section එකේ comment එකක් දාන්න 5 account එකක් හදන විදිය වීඩියෝ එකක් ගන්න කියලා. මම ඒකත් 0 to ඉතින් මම ගේන්නම් අනිවාර්යයෙන්ම ඒකට වීඩියෝ සීරීස් එකක්. ඒ ටික තමයි ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ කරන්න කරලි කරලා ගේමක් ගහන කට්ටියම තව මේ වගේ වීඩියෝ ඔයගොල්ලන් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා share කරලා අනිවාර්යයෙන්ම support එකක් දෙන්න. ඔයගොල්ලන්ට මම අලුතෙන්ම තව වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අද දවසට මම සමගන්න ඔයගොල්ලන්ගේ